ආමිනේ. ඕ බම්මේ ආමිනේ. ඔහේ මම බෑ වෙලාද මන්දා. මෙලාකට කොයිද වටායිද සංගමේ. ආමිනේ. ඔව්. මේ වරෙන්කෝ වාන්. මේ නවන ලැබුණාට බැරි කම් දෙනවද කවුද දන්නේ? මම මේ ගේ වැඩක් කරනවා හිටියේ. නෑ කාරි නෑ වරෙන්කෝ. මොනවද මහත්තයා මෙච්චර කෑමොන දෙන්නේ? මේ උඹට කතා කොලේ. ඔව්. ඊයේ දොයේ මම ඉස්පිතාලේ ගොයිලා. ආ. අර කැස්ටටයි සෙබටයි බේත් ඉංගිත්තක් ගෙනාවානේ. ඔව් ගෙනාවා. ඉතින් බායක වේල දෙක බොනකොට හොඳා. මොනවා කිව්වේ අපේ මහත්තයා? වේල දෙක බොනකොට හොඳා බං. මොනවා? මට තිබ්බ අමාරු හොඳා. දැන් බලාපන්කො මම මේ ඉන්න උජාරු. අනේ අපේ මහත්තයා. දෙකක් බීලා ඉවර වෙලා ඔය කතා කරන්නේ? වේලයි බිලි බත් දෙවිලයි. හොඳට හොඳ වුණා. එහෙනම් මොනවද කරන්න කියන්නේ? මේ කියන්න තැන්නේ ඒක දෙක බොනකොට අර ලොසින්ජර් වගේ එක එක පාටින් තිබ්බා. ඕ මම ඉතින් ඕක බොනකොට ආ. වරද වේලකුත් ආවා. හැබැයි වේල දෙකට හොඳ වුණා. දෙකේ? ඒක හොඳා. වරද වේල තමයි චුට්ටක් එන්නේ. මම මේක කියන්න තැන්නේ ඕක විසිකොල්ලා දාන්න. ආයි වොන්න ඕනේ. විසිකොල්ලා දාපන්. මොනවද මහත්තයාල බෙහෙත් කැටිය ගොසි කරන්න කියන්නේ? විසිකොල්ලන්ට තමයි කියන්නේ. සංසාරේ මොන අපරාධයක්ද? උඹට තේරෙන්නේ නැහැ මම හැමදාම උඹේ වැඩේ ආඩපාරේ කියන එක. මම දැන් උඹට කිව්වේ ඔක විසිකොල්ලා දාපන්. අපේ මහත්තයා ওই ටික ගින දාමන්ට. ඕනේ අයව විසිකොල්ලා දාපන්. අපේ මහත්තයා කියන කාරණාවක් නැද්ද? අපේ මහත්තයා ඔව්. අපේ මහයිකීගේ පොඩි එක ඒක නෙවෙයි. දැන් එනවනේ ඔසිකෝලේ ඇරලා. ඔව්. ඇවිල්ලා ඉතින් කොච්චරවත් කිරියම්ම මොන කන්න තියෙන්නේ කියලා නෑ හොයන්නේ. මන් දන්නේ නැතේ. යාම බලන්න. ඕකද හොඳයි අපේ මහත්තයා දෙන්න ඔය පිළි පැටි ඔක ගිහලා දාලා මොනවා වතුනොත් එහෙම. සංතානේ මට මතක්ුනේ නෑ නේද ඕක. මෙන්න මේ විසිකොල්ලා දාපන් කිව්වා. දැන් ඉතින් මොනවා මතක් වෙන්නේ දිලං. මා ඔලියුම් දෙන්න. විසිකොල්ලා දාපන්. අපේ මහත්තයා හැබැයි මට ගතු කියනවා එහෙම නොවේ. නෑ ඔබ සෝප ගන්න කාරණේ මම උඩ මොකුත් කියන්නේ මම නෑ. විසිකොලන්ජන්කෝ අන්තිමට මට මොනව කියලා තිබුණොත් බලා ගන්නම් මං. ඔව්. ආමිනේ පටන් ගත්තා ආයෙත් ඉතින් පටන් ගත්තා. හාමිනේ මොන එකකට කෑමොර දෙනවද කවුද අනේ අප්පා මට වැඩක් කරගන්න දෙන්නේ නෑ නෝ මේ මරුස්සයා. මේ වරින්කෝ වන් අම්මා මොනවට මේ කෑමොර දෙන්නේ? බලලා. ආර සෝපියාට එහෙම වුණොත් ඉවරයි වසර. අම්මා මන්දා මුන් එක්ක කොහොම ජීවත් වෙන්නද කියලා බලාපන්කෝ මට වෙලා තියෙන සන්තෑසිය. මේකට කණ්ඩු සරුවල් එනවා කියලා මම හිතේ ඕන් තැන්වල කියලා විදිනවා නෝනේ. වේ බං මට ඔතට ඕක වුණායි කැස්සයි වැඩි වෙලා ආයේ. අපේ මහත්තයා ඕ ඉන්න ගත්තා. එහෙනම් අල්ලවලාම්කෝ. සාරේ සහරවලා උන නොවේ. මට උස්ම ගන්නට බෑ ආමිනේ. දෙයියෝ මොනා කියන්නේ දැන්? ඔබ ගියා බං මට දැන් මෙලෝ සන්තාසයක් මතක් වෙන්නේ අම්මා. මං කියන්නේ ඌවා තුට්ටක් අත්හාන්තර ගහන එකක් ඇයි අපේ මහත්තයා? ඔව් මම කිව්වනේ ඔය බෙහෙත් කැටිය ගින ගමන්ට කියලා. බලා බල්ලකෝ මේ ගෑනුන්ගේ හැටි
අම්බා ස්පීතාලවත් යමන්කෝ බං. මෙතන ඔබ මරා ගන්න තරන්නේ. ඔය මොකටද අවසානයේ ඉස්පිරිතාලෙට නොයා යන්න වෙන්නේ. ආ. ඉතින් අපේ මහත්තයා මං කේතලේ පොඩ්ඩක් නිපතියේ තිය හිටියේ කහට පොඩක් බීලම යන්කොයි. ඒ බං උඹේ කහට විදිහට මම මෙතන මල. එහෙනම් යමු. මේ යන්නේ. ඔහේ යන්න පුළුවන් අපේ මහත්තයා වස්ත්‍රය දමා ගන්න එපා. උඹ හිතුවා බං මම නිර්වස්ත්‍රයෙන් ඉන්නවා කියලා. මේක හොඳයි යන්න. ඔව්. එහෙ කියලා මම තේදි කැමල්ලා දමා ගන්න එපා අපේ මහත්තයා. එහෙනම් දමාගෙන වරෙන් යන්න. ඒ බං ඔය කොහා යන්නේ කුස්සිය මුල්ලේ. දැල්වෙට යනාගෙන යන්න. ඒ වාර යන්න. අපේ මහත්තයාගේ සාගතිය කොච්චරවත් කෑදෙන්න මම Chatrika, good morning. Good morning, Madhu. අනේ සෑහෙන දවසකින් දැක්කේ. ඔව් Madhu. කොහේ යන ගමන්ද? අනේ මං යනවා channel center එකට මේ නම්බර එකක් බුක් කරන්න Madhu. දරුවට හොඳටම ඩයරියා එකක් ඇවිල්ලානේ. ඔව් දැන් දවස් දෙකක් ඉඳලා හොඳටම ඩයරියා. ඉතින් මම මේ දැන් හොස්පිටල් වලට යන්නත් බැහැ මේ රස්තියාගේ වෙන්නේ. ඒ නිසා මේ නම්බරය බුක් කරගන්න කියලා මේ Madhu. අහන්නකෝ මගේ බංගාට හොඳටම ඩයරියයි. සෙන්ගිරි උණයි හිටුණා. ඊට පස්සේ මම සාදාර ගිහලා අර ආන්සෙන් අරන් දුන්නා ඔක්කොම සිරප් එකක්. එහෙමද? ඔව් ඒකට ටක් ගාලා දවස් දෙකකට අඩු වුණා. ඇත්ත. ඔව් අනේ ඔය අපිට නායි නිමයි. රස්තියාදු වෙන්න යන්න ඕනේ නෑ මෙයා ඔය ප්‍රයිවට් මේ channel center එක වගේ. ඉතින් ඔයාලට පුළුවන් නම් ගිහලා අර ෆාමසි මාදේ තඳුනවනේ ඔයා. ඔව් Madhu. ඔව් ඔයා ගිහලා ෆාමසියෙන් ඔක්කොම සිරප් එකක් ඉල්ල ගන්නකෝ. අරන් දෙන්න. දවස් දෙකට ඔක ටුස් ගාලා අඩු වෙලා යන්නේ. එහෙනම් මං ගිහිල්ලා එතනින් අරගෙන යන්නම් Madhu. ඔව් අද එහෙම කියන්නේ රස්තියාදු වෙන්න ඕනේ නෑනේ එතකොට. ඒක තමයි. ඔව් එහෙනම් කරන්නම්. හරි. එන්න යනවා. හරි. බයි. චතු අද කොහෙද මේ යන්නේ උදේම? අනේ දෙන්න යනවා ඔය ආයිදා සිරප් එකක් කරන් දරුවට දෙන්න කිව්වනේ Madhu. ඔව්. මම ඒක කරන් දුන්නාට පස්සේ දරුවට හොඳටම මේ උණත් ඇවිල්ලා ඩයරියා එක හොඳටම වැඩි වුණා. හස්බන්ඩ් කෑ ගහනවා එක එකනා කියන බෙහෙත් තරම් දීලා දරුවෝ ලෙඩ කරගත්තා කියලා. ඉතින් දැන් මම යනවා මේ ප්‍රයිවට් පෙන්නන්න නැතුව ගිහිල්ලා දැන් හොස්පිටල් එකට මෙයාව ඇඩ්මිට් කරන්න හරි පුළුවන් වෙන්නේ පෙන්නලා. ඒ නිසා ඔව් කියන්නේ කියලා වැඩක් නෑ අර එක්කනා කියන බෙහෙත් කඩවල වලින් තුමත් ඒක අරගෙන ඉවර වෙලා දැන් දරුවා ලෙඩ වුණානේ. ඒකයි ප්‍රශ්නේ. චතු ඔයා පුළුවන් හොස්පිටල් එකට ගිහලා ડોක්ටර් සම්බලක් ඔව් ඒක තමයි ප්‍රශ්නේ. කියලා පෙන්න ගන්නම් මම. ඒක යන්න මම එන්න. ඔව් ඒක නෑ. But I started with Anjali Anjali yo ඇයි මේ මෙරිහන් දෙන්නේ? කොහෙද බං
පේන්න හිටන්කෝ ඇයි අනේ කෑ ගහන්නේ ඇයි? නේ ඒක නේ මේ වැඩක් කරපු එකේ පොතේ කැමරේ හදලා මං ඉතින් කෑ ගහන්නේ නෑ ඔයා. ඉතින් ඔයාලට කෑම හදන ගමන කරන්න ඉතින් වෙන වැඩක් නැහැනේ ඉතින් වෙන මොනවද කරන්නේ? ඒක කරන්නේ නැහැ මගේ තමයි වෙන. එහෙමයි ඔයාත් එක්ක මාර වදේ ඔයා ගෙදර කපුටෝ වදයක් කපුමාන. ගණන් ගන්නකෝ මේකනේ අන්ජලි දැන් මම අවුරුදු දවස් 5ක් බෙහෙත් එක දිගටම බිව්වා ඔව්. දැන් මේ පොඩි මේ කබොල්ලක් තියෙන මේ තව මේ ගලවන්න පුළුවන් මේ අන්න දෙපා ඉතින්. නෑ නෑ මේ ඔව් පොඩ්ඩක් තියෙනවා. අපි පොඩ්ඩයි තව තියෙන්නේ. ඕක වේයිලා අය. මේ ගලවන්න හොඳට සුද්ධ කරලා නාන්න වේලෙයි ඒක. උතුරු අපි ලයයි. නෑ නෑ මේ රුද්ද කරලා නානවා මේ උනාට මම මේ රතිය ගෙදර මම රමන්ටත් කිව්වා මේ ආමු කියලා උමුනේ කුඹුරට ගහින්න හොඳ වෙන්න ඕන. ඔව්. මේ ඔව්. අර මේ පැත්තේ තිබ්බ තුවාලෙට හ්ම්. ගත්ත බේත් වර්ගයක් තිබ්බ නේද පරණ අර මේ මාස දෙකකට කලින් මම ඉඳන විදිහට අර පැකට් එක දාලා අර පාට කරා ඔව්. පොඩ බලන්න උටිනවා කියලා. ඉතින් ඒව හොඳ නෑ. ඒව දැන් ගොඩක් කාලේ කරනයිනේ. නෑ මේක තුවාල හොඳයිනේ. තියනවද කියලා බලන්නකෝ. එයා බලන්නකෝ ගිහිල්ලා තියනවද කියලා. බලන්නම්. බලන්නකෝ. ටිකක් ඉවන හොඳයි වගේ. දෙවෙනවා. මේ තියෙනවා. මේ බලන්න ඇලිලා තියෙන්නේ මේවා පරණයි බොන්න එපා මේවා. හරුණට කමක් නෑ. පොඩ්ඩේ ඉඳවල. අර ඇතුලේ කුඩු හොඳයි. මේ බලන්නකෝ මේ ලස්සනට වැක් කරන කුඩු ටික. කුඩු වල බෙහෙත් තියෙන්නේ මේකේ. ඔයා දන්නේ නැද්ද? කුඩු වල තිබ්බට පේන්නේ ඔය ඇලිලා ඔය දැන් ඔය මේ පාට වෙනස් වෙලා. ගැලවෙච්ච ඒවා තියෙනවනේ. ගැලවෙච්ච ඒවා ගැටලුවක් නෑ. ඒක නේ ඇතුලේ කුඩු වෙනද කුඩු වල තමයි බෙහෙත් තියෙන්නේ. කුඩු හොඳයි. ඔයා දැන් ඊළඟ වැඩේ කරගන්නකො මේ ළමයිට මොනවද? කව ඉතින්. කවන්නකො ගිහින්. වතුර ටිකක් ඕනේ නැද්ද? නෑ නෑ මම්ම ගන්න. එහෙනම් ගන්න. කාටවත් හොඳ නෑ එච්චර. ඒ පාර මොකද අනේ මේ මතේ ඇයිනේ? පඩි ඇතුලේ හාරනෝගේ බං. ඇයි මේ පාර? නෑ බං පඩි ඇතුලේ හාරනෝගේ බං. මොකක්ද තාරද? බැකෝ එක තාරනවා. ඊයස්සේ පාන්දර 3 ඉඳලා ඇක්කේ. ඉතින් ඇයි? සම්මුදේ කාටි කරයි බං. ඒ කල්සි මග. ඒ කාමී අංකු ගඳ උත්පගේ යන්නේ ඇයි? නෑ නෑ කතේ නෝදේ නාය උතක. ගන්නෑ බං. අර මම නම් කියන්නේ මේකෙත් බීලා ඊයේ අර ඒක මේ බං වෙන මොනවා හරි කෑවෙත් නෑනේ බං මුන්. මොකද අගුණ දෙයක් කෑවේ නෑනේ අපි. පාරවල කෑවේ. ඒකනේ. මේ හරියන්නේ නෑ බං. පිටි මොන හරි ජලාවක් කෑවද කොහෙන්වත් ගිහිල්ලා? නෑ ඒ කෑවෙත් නෑ. හාරනෝගේ. එහෙනම් දැන් මොකද කරන්නේ ඉතින්? මම බෑ බං. අයියෝ. යන්නේ පොඩකට දැන් ඔය අයින් කරගන්න දෙපේ. ඒකනේ මට ඊ වරත් එක්ක කතා කරන්න ඕනෙත් නැහැ. ඇවිල්ලා කතා කරන්න ඉන්න දරුවෙත් එහෙමනේ. අතන අර පේෂන්ට් ඇරෙස්ට් උනා. ඒකත් එක්ක කතා කරන්න ඕනේම නැහැ. කියන්න විතර ටික ගමන ගිහපේ නේ. ඔව් ඒක තමයි. ඉතින් අපිට ලක්ෂ සතිය තීරදාන එකනේ. අර වෙඩින් එක තියනවා නේ. කියලා බෙලයක් දාලා ඉන්නේ නේද? මේ ඉන්නේ ශවස් 4 වෙලාව දැන් අපිට අසුර තියෙන්නේ නේද? මම කියන මේ පැත්තට තියෙනවා. රිමේෂ් මේ ඔයා මේ මිස්ටර් සිරිපාලගේ දෙකේ පිටෑස් එක දුන්නද? සිරිපාල කියන අපේ පෙට්ටුවලින් පේෂන්ට් නේද? පේෂන්ට්. අනිවාර්යයෙන් දෙක කරන දෙකට නෙත් තියෙන්නේ. දෙකට.
ඒක මගේ අරනේ මට වැඩක් දෙන්නේ. ඒක සිරිපාදගේ අනේ මට ඊයේ දී ගන්න බැරුණානේ. ඒක කිව්වම ප්‍රොසෙස් දෙකක් තියෙන්නේ අපිට සාමාන්‍යයෙන් මගේ අරෙන්නම නෑ නේ. ඇන්ටිබයොටික් අපි වෙන හරියට දෙනවා. ඒකනේ මාත් ටීවී එකත් එක්ක ඇත්තටම මගේ අරනේ. මේ දැන් කමන්නේ ආරක්ෂුනාට මම දැන් හරි දෙන්නද? දැන් හරි මේක තමයි නැත්තම් ඊට පස්සේ මගේ අරනේ මම දැන් දෙන්නම්. good morning Dinesh. Ah, good morning. තුරකින් ඉඳලා ආවේ. ඔව් ඒක තමයි ඔව් කතා නයිට්. කරන්නත් බැරිවුණා. නයිට් තිබ්බමට මේ නයිට් පෙරේදත් නැහැ. ඔව් ඒකනේ. අද නම් ආටෝ ටිකක් ෂේප් නේ. අද ඉච්චර බිසි අද කියන මට එපා වෙලා තිබ්බා. ඔව් ඒ ගමන කවුරු ගමන ගැන කියන්නත් උන්නේ නැහැ. අහන්නත් බැරි වුණා මොකද කරේද? ඒක තමයි. අපි වැඩට කිව්වල වැඩ කතා කරන්නේ. මේ රිපෝට් ටික තියෙනවා නේද? ඔක්කොම රිපෝට්ස් ඇවිල්ලා නේද? පංච රිපෝට්ස් එීමක් තියෙනවා නේද? ටිකක් තියෙනවා නේ. අපි මිස්ටර් කුමාරගේ බ්ලඩ් කල්චර් ගැන නෝට් කරලා තිබුණා. ඒක ප්‍රශ්නයක් නෑ කොහොමද කියලා සෙට් උනේ. මේ බලන්නකො මේ මිස්ටර් සිල්පාලගේ රිපෝට් එක. මේ සිරිපාල් නේද අර මේ දුවලින්ද මේ ඒ ඩ්‍රග් ප්‍රොසෙස් දෙකක්ම දෙන්න බැරිුනේ යාට නේද? පොලිෆෝම් පොසිටිව් MTR ඩිවිෂන් කරන්නේ නෑ. අපේ අත වගේ රිපක් වුණානේ. කියන්නේ අපි ඉතින් තාමතා කරේ තේ නිමේෂ එක නේද? මොකද කරන්නේ? ඕක දැන් ડોක්ටර් කියන්නේ නේද? ડોක්ටර්ගෙන් බැරුම් ගන්න වෙනවා. කමන්නේ ඉතින් ડોක්ටර් කියමු නේද? සර්ට කියයිනේ නේ. එහෙම තමයි අපි ඉන්නේ කරන්නේ. රිපෝට් එකක් තරම් යමු. Dokter මහත්තයා ඔව් එන්න ඇතුළට. සිල්වා මහත්තයා මොකද මේ? ડોક્ટર මහත්තයාට ගියාට අම්මා වාඩි වෙන්න. අපි ඉන්නවනේ. කිස්කම් කරන් ගියා නම්. ඔව් ඒ පහුගිය ටිකේ කලින් විතරක්. ඒ මම ඒක වේල දෙක පොරකොට හොඳ වුණා. ඉතින් මම උජාරුවට හිටියා. තියා මට හති වගේ. ඉතින් මං කියන්න තමයි ඉතින් ડોක්ටර් මහත්තයාට ඔක්කොම ටික. ડોක්ටර් මහත්තයෝ අපේ මහත්තයා හරිම හිතුවක්කාරයි නෝ. හරිම හිතුවක්කාරයි මං කියන්නේ ඔබ සුට්ටක්වත් කන්දර ගහන්න නෑ නෝ. ඇත්තට සිල්වා මහත්තයා මේ කියන්නේ. ඊටගේ වැරදි. කොහොමද නවත්තලා දැම්මා. ඔව්. බලමු පොඩ්ඩක් අපි. ටෙස්ට් වැඩිලා බබු ඉදිරියට ගන්නවා. ටෙස්ට් වැඩිනේ. හොඳ කරපන්. ඒකට මුණක් තියෙනවනේ. ඒක තමයි. සිල්වා මහත්තයාට කලින් බෙහෙත් දෙනකොට මොනවා හරි පාට කරල් වගේක් තියෙන තිබ්බද? සිල්වා වගේ වඩා හම්බ වුණා. ඉතින් දවස් දෙකක් විතර බීලා මොකද කරේ? ඒක අයින් කරලා දැම්මද? අනේ ડોක්ටර් මහත්තයෝ ඔක්කොම පොති කරානෝ ඈ. අයියෝ. මම කියාවා ඔක්කොම ගිරින්ද කියලා. සිල්වා මහත්තයා දැන් මේකයි ප්‍රශ්නේ. දැන් ඔයාලට පාට කරල් වගේක් කියලා තිබ්බද? ඒවා තමයි සාමාන්‍යයෙන් ප්‍රතිජීවක ඖෂධ. ඒක නැත්නම් ඇන්ටිබයොටික් කියලා තමයි කියන්නේ. එතකොට ඒවා දෙන්නේ සාමාන්‍ය විස බීජ විනාශ වෙන්න. ඒවා බාගෙට නැවතුම් මොකක්ද දන්නවද වෙන්නේ? විස බීජ හරියට මැරෙන්නේ නැහැ. ඒ වුණාද? එතකොට මොකද වෙන්නේ?
කිස බීජ ඉතුරු වුණොත් එහෙම ඒ කට්ටියකට ප්‍රතිරෝධයක් හදාගෙන ඔයාලට හොද කරන්න බැරි විදිහට උනත් හැදෙන්න පුළුවන්. අපි මෙහෙම කරමු. මම අලුත් බෙහෙත් ටිකක් දෙන්නම්. ඒ ටික හැබැයි දෙන කාල පරාසය එහෙමම බොන්න ඕනේ. දවස් 3ද 5ද මගින් විසි කරන්න බෑ. තේරුණාද? හොඳමයි. අහගන්න ඔක්කොම ටික. හරි මේ ටික අරන් යන්න. ඉතින් බොන්න ඕනේ ඈ. දැන් මම කියන දේ අහලා බැහැ ඕනේ. ඔව්. මම කන්දල ගහනවා. මේ ගෑනුත් එක්ක ඉන්නවට මට සම්මාන දෙන්න ඕනේ අප්පා. ඒකේ අනිත් පැත්ත තමයි මාත් කියන්න ඕනි. එදා පටන් ඉතින් අනුබඳු දික් කරපේ කරලා ඇකොලේ. යාළුවෙක් හම්බුණා කිව්වනේ. ඊට පස්සේ මෙන්ටින් සිරප්. ડોක්ටර් කෙනෙක් හම්බුණාද ඉතින්? හරි. දැන් මේ පුතාට කොහොමද කොහෙද යනකොට සාමාන්‍ය කොයි විදිහටද යන්නේ? වතුර වගේ යන්නේ. දැන් අම්මා වැරදි වැඩක් තමයි කරලා තියෙන්නේ. යාළුවෙක් කිව්වා ඊට පස්සේ ඔප්මෙන්ටින් සිරප් එකක් අරන් දුන්නානේ. දැන් පුතාට තියෙන සාමාන්‍යයෙන් වතුර වගේ යන ඩයරි එකක් නේද? හරි. සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ අපිට ගොඩක් සමහරවිට ගොඩක් ඩයරියා හැදෙන වෛරස් වලින්. තේරුණාද? ඒකෝට ඒ වෛරස් රෝග වල සාමාන්‍යයෙන් අපි ඇන්ටිබයොටික් එක නැත්නම් ප්‍රතිජීවක ඖෂධ අරගෙන හරියන්නේ නැහැ. තේරුණාද? එහෙම වුණාම සමහරවිට ඒ ඩයරි එක වැඩි වෙනවා. අනිත් එක තමයි අපේ අර ඇඟේ ඉන්නවනේ අපිට සහයෝගය දක්වන සුක්‍රජීවීන් ඒවත් විනාශ වෙලා යනවා. තේරුණාද? ඒකට ඒ වගේ බෙහෙත් කරනකොට සමහරවිට ඒ ජීවීන් හරියට වෙනස් වෙන්නේ නැතුනොත් ඒවල ප්‍රතිරෝධයක් හැදෙන්න පුළුවන්. අම්මා කරලා තියෙන්නේ ගොඩක් ලොකු වෙන. හරි. දැන් මේ කියන විදිහට මෙතන තියෙන්නේ අපි වෛරස් ඩයරි එකක් වගේ. හරි. ඒ නිසා අපි මේ ඔකට බෙහෙත් බොන්න යන්න ඕනේ නැහැ. අපේ ජීවනි ටිකක් පීලා ආනමාන බෙහෙත් ටිකක් අවලා යෝගට් එකක් කවලා අපි දවස් දෙකක් විතර අරන් බලමු. හරි. ඒක කාරියම. මේක අරගෙන අර ටිකක් හරි කරලා බලමු. හොඳයි. තව වෙන කරන්න එපා. අවත් හරියට අරයි
ඊටත් අතෝද යන්න ඕනේ කිව්වා. කතාව දෙන්න ගන්න එපා. මේකේ තමයි හොදගත්තේ. නොම්බරේ කීයක් දන්නේ නැහැ නේද බා? නම්බරේ දෙන්න නම් කරන්න. වෙනකද දන්නේ. බලපං උත්තර වාර්තේ ඉන්නවද කියලා. ડોક્ટર ඔව් එන්න ඇතුළට. ඉන්නවා ටිකක් එතකොට යා. රෝදු බං. ගිනහන් ඉතින් මහත්තයා. යන්න පොඩ්ඩක්. මොකද මේ? උත්තර වාර්තය. ඔව්. අද වැඩේ ඉන්නේ. ඒ දැන් තාම තුවාලේ හොඳ නැහැ. ඔයාලේ හොඳයි. පොඩි අමාරු කෙදුලු උත්තර වාර්තය. එකපාර මොකද පිටින් මොනාර කෑවද? කෑවේ නෑ. දවස් 5ක් බෙහෙත් දුවනේ. දවස් 5ම බිව්වා හරිය විදිහටනේ. මේ තුවාලේ මේ කබොල්ල විතරයි දැන් තියෙන්නේ ගැලවෙන්න. ඔව්. ඉතින් උත්තර වාර්තය මේ අර මම වැඩි වන්දරත් එක්ක කියලා පරණ බෙහෙත් වගේක් තිබ්බා මේ මෙයාට කිව්වා කබඩ් එකේ තියෙන මේ අරන් තියන කියලා සරන් දෙකක් ගෙනවද? ගෙනාවා. ගොඩක් අමාරු වගේනේ. දන්නෝ අර ඔන්න මෙන්න කියන්නේ දැන් නම් පොඩ්ඩක් ඉවසන් ඉන්න වෙනවා හොඳේ. මෙහෙම අල්ලගෙන ඉන්නවා දැන් එකපාර මොකද උනේ ඉතින් දැන් බෙහෙත් ටිකක් හරියට බිව්වනේ. මේ එයා අර මුද වෙන්න කියලා අර පරණ බෙහෙත් ටිකක් තිබ්බා අල්මාරියේ පරණ බෙහෙත්. අර කරල් තිබ්බා මොන කරාද මම අර දුන්නේ. මම කළු පාටයි මේ පරණ ඒවා අවු මාස දෙකක් විතර මේ මතකද දන්නේ අර ගොඩක් මාස 3කට විතර කලින් ටික එකට ගත්තේමද? ඔව් ආහ්. ඒක දැන් ඒවා කුඩු හොඳ තිබ්බා ඇටලේ කුඩු ඒක ඇලවිලා තිබ්බේ කඩනකොට කැඩුනා පොත්ත ඇලිලා කුඩු හොඳයි. ඔය කුඩු පොත්ත සවුතුනාට කමන්නේ ඇතුළට මේ කුඩු හොඳයිනේ ඒද කුඩු ටික බිව්වා පොත්ත චුට්ටක් බිව්වා අයියෝ. මේ දැන් මේ මට කිත්තමන් ගිල්ලෙන්ද ගොඩක් අමාරුද? නෝ මාරි ගන්න වෙන්න තියෙන්නේ මෙහෙමයි ගිහන් මහත්තයා. ඔව් දැන් ඔයාලට ඔය වෙලා තියෙන ඔය වඳින්න ගියපු දේවල් ඉහේ කඩා වැටිලා වගේ තමයි වෙලා තියෙන්නේ. ඔව් ඇතුළේ කුඩු හැරුණා හොඳට ගලවනවා දැන් අර ඔයාගේ නෝනක් කියනවා මේ පොත්ත ඇලිලා තිබ්බා. ඒ කියන්නේ කවුද දන්නේ කල්ලිකුත් වෙලාද කියලා. මාස දෙකක් විතර ඒකට ගියා ගිය එකක් තමයි මේ අනිත් වක්කෝ වෙදිප්පේ ඒක තමයි ඔතන තිබ්බේ අර සැරවෙන එකක් නේ. මෙතන අපි ඔපරේෂන් කරපු එකනේ. මේක එතකොට operation කරපු ඒක තමයි. ඒ දෙකට දෙන බෙහෙත් જાති දෙකක් වෙන්නත් තිබ්බනේ දෙක. දැන් ඔයා ඒවත් පරණ බෙහෙත් ඒකත් භාගයක බිල්ල. එහෙම. මම බොන්නේ වාකිවල. ඒක තමයි. එහෙම බොන්න හොඳ නෑ. ඒකට මොකද්ද වෙන්නේ? දෝඩි කුදා ඈ? බලන්නකෝ දැන් මේ බෙහෙත් දීපු නිසා තමයි ඔයාලට අමාරු හැදිලා තියෙන්නේ. එතන මං කිව්වා දැක්කද? ඒක ඕන එපා කිව්වනේ මං. මේ කටින්ද තමයි බම් මේ උනේ ඔව් අටින්ද කියන්නේ. ඔව් දැන් කොහොම කියලාවත් නෑනේ. දැන් මෙහෙමයි. බෙහෙත් එකක් බොනවා නම් සාමාන්‍යයෙන් ඒ දීපු කරාසේ එහෙම බොන්න ඕනේ. කලින් ඒවා හරියට බීලත් නෑ. හැබැයි මේ පාර හරියට බීලා පරණ බෙහෙත් වගේක්. දවස් බලම මාත්‍රාවටම බිව්වා ඒක තමයි. දැන් ඊට පස්සේ ආයෙ ડોක්ටර් කෙනෙක් කියලා නෑනේ මට ආපහු බොන්න. ඒක තමයි. දැන් මෙහෙම කරමු. ඔව් හරිද? ඕකට ආපහු වලුතෙන් බෙහෙත් ගන්න යන්න ඕනේ නෑ. දැන් අදු දෙන 7-8 පාරක් ගියා කිව්වනේ. ඔව් අද දෙපුණද හරි. අපි මෙහෙම කරමු. ජීවනයේ ඔව් දැන් වතුර ගිහිල්ලා තියෙන එකෙන් ගොඩක්. හරිද? ජීවනයේ ටිකක් බොමු. හරිද? ජීවනයේ ටිකක් බීලා. අනමාකස විදියක් කාලා. අර ඔයා දුවනේ දැන් මෙහෙම මංගවත් කුඩු එකක් තියෙනවා. කුඩු ඔව්. කුඩු උන්දයි හතේ නම හොඳයි. අර කිව්වා. කුඩු උන්දයි ඒවට කියන්නේ ප්‍රෝබයෝටික් කිය. හරි. මේක යෝගට් එකකට දාලා කන්න. හරියනවා දවස් දෙකක් විතර දවසකින් වගේ හොඳටම හරියයි. මාතේ නෝන ඩේටිය දෙනවද ආ. අම්මාට අම්මෝ මේ ගොයි බෙහෙටි කරාමරෙන් මං අරන් අර එන්න. කුඩු පැකට් එක කුඩු පැකට් එක ඇරමර දෙකක් විතර කරාමරෙන් කර්ම ඕනේද? තාම කොල්ලියා අන ඇරමරෙන් මම ගෙනගෙන නයිස් ડોක්ටර්. ඉක්මනට එන්න මේ බස් එකත් යයිද? ඉක්මනට එන්නනේ. good morning ඔව් ගෙදර ගිහිල්ලා ආවා. වාට නම් අවඩියේ මාළි දෙන්න ඉතිබුණා. ඔව් මට අනිත් ડોක්ටර් කිව්වා. ඒක තමයි. report එක ඇවිල්ලා ડોක්ටර්ගේ කොහොමද රිපෝට්? ප්‍රශ්නයක් නැහැ ડોක්ටර් කුමාරගේ report එක no proof not culture ඒ බේස් මොකක්දයි ප්‍රශ්නේ. ප්‍රශ්නයකට තියෙන්නේ මිස්ටර් කුමාරගේ report එක තමයි ડોක්ටර් මොකද වෙලා තියෙන්නේ? ඒ ડોක්ටර් මේ පොයි පොන් මේ LDR ડોක්ටර් එහෙමද? කොමියුනිකේෂන් ඒ යන්නේ අපි බෙහෙත් දෙනවා. ඒ කියන්නේ ඇන්ටිබයොටික් දෙනවා. ඔය ටිකක් අපි ඉන්නා පොඩි අපි අතට අපි වුණා. සාමාන්‍යයෙන් ඒවා පසු කරන්නේ නැහැ. මම කියන්නේ
දැන් බලන්නකොට ගමේ කීප දෙනෙකුත් ආවා. ගමේ කීප දෙනෙකු සමහර කට්ටිය බාගෙට බෙහෙත් බීලා. සමහර කට්ටිය වැඩියෙන් බෙහෙත් බීලා. තවත් සමහර අය ડોක්ටර් කෙනෙක් ගාවට යන්නේ නැතුව ඔයාලා හිතන බෙහෙත් බීලා. හරි? දැන් විමේෂ් කරලා තියෙන ටිකක් ડોක්ටර් නැත්තත් නේ. සාමාන්‍ය ඇන්ටිබයොටික් එකක් අපි පටන් ගත්තට පස්සේ මොකද කරන්නේ ඕනි? අපි දෙන මාත්‍රාව નિયમિત වෙලාවට નિયમિત කාලයකට දෙන්න ඕනේ. ඊට පස්සේ දැන් මිනිස්සුත් කිව්වා ඒ patient ගෙම ඇවිල්ලා තියෙන කල්චර් report එකක් නේද? ඒක මොකක්ද? MDR නේ. MDR කියන්නේ multi drug resistant. ඒ කියන්නේ බෙහෙත් ගොඩාක් සංඛ්‍යාවකට මේ සුදුජීවි ප්‍රතිරෝධයක් හදාගන්න නේද? එතකොට අපි මේ විදිහට ඇන්ටිබයොටික් ඩෝස් දෙන්නේ නැතුව මම කරලා දැම්මොත් මොකද වෙන්නේ? ආපහු ඒ වගේ තව මේ වෙන්න පුළුවන් මෙයාට තව වෙන ලෙඩ රෝග හැදෙන්න පුළුවන් අපිට ට්‍රීට් කරගන්න බැරි නේද? ඉතින් ආපහු මේ දේවල් වෙන්න හොඳ නැහැ නේ. අපි ඒක මොකද කරන්නේ ඒකට? ස්ටාෆ්ගේ අනිත් ඇත් එක්ක කතා කරලා ඉන්නවනේ දැන් බයි නොවෙන්න මම බලාපොරොත්තු ඒක තමයි. අපි අනිත් පැත්තට දැනුවත් කරන්නේ. මේක උඩ පාඩමක් ඇත්තටම නෑ. අනිත් පැත්තට දැනුවත් කරලා ආයෙ වැරද්ද නොවෙන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. Thank you. Thank you.